මාලදිවයිනේ භාවිතා වන මුදල් වර්ගය කුමක්ද? ඒ මුදල් ශ්‍රී ලංකාවේ මුදල් වලින් කොච්චර වටිනවද කියලා ගොඩක් අය මයෙන් අහලා තිබ්බා. ඉතින් මම අද වීඩියෝෙන් කතා කරන්නේ ඒ ගැන තමයි. ඉතින් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාලදිවයින කියන්නේ විස්මජනක ඒ වගේම ලස්සන දූපත් සමූහයෙන් එකතු වුණු රටක්. සුපෝභෝගී නිවාඩු නිවේතන සහ පැහැදිලි ජලය සඳහා ප්‍රසිද්ධ නිර්වතන පාරාදීසයක් වගේ ලස්සන රටක්. නමුත් මෙම දූපත් ජාතිය කුමන ආකාරයේ මුදල්ද භාවිතා කරන්න කියලා ඔයාලා කවදාවත් හිතලවත් කල්පනා කරලවත් නැතුව ඇති. ඉතින් මාලදිවයිනේ නිල මුදල් ඒකකය වන්නේ මාලදිවයින් රුපියක් කියලා තමයි කියන්නේ. ඒ වගේම MVR කියලා කෙටි කරලා කියනවා. ඊට අමතරව RF කියලා සංකේතවත් කරනවා. RF කියලා මාලේ ලැන්ග්වේජ් එකකිනුත් යාළගේ අකුරකිනුත් සංකේතවත් කරනවා. ඉතින් මාලේ රුපියා කාසි තියෙනවා. කාසි 1 සතේ 2 සත 5 සත 10 සත 25 සත 50 ලාරි 1 සහ ටූ රුපියා කියලා අගයන් වලින් තියෙනවා. ඒ වගේම මුදල් නෝට්ටු තියෙනවා. ලස්සනට හදලා ලස්සනට තියෙනවා. ලස්සන කොලයකින් 10 20 50 100 500 සහ 1000 යන අගයන්ගෙන් තියෙනවා. සෑම නෝට්ටුවකම රටේ පොහොසත් සංස්කෘතිය සහ සාගර ජීවිතයක් පිරිමිමු කරන චිත්‍ර කලාවකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔබ මාලදිවයිනට සංචාරය කරනවා නම් සිහිවටනයක් මොනවා හරි දේශීය අවන්හල් වලින් ආහාර ගන්න වගේ රුපියා භාවිතා කරන්න පුළුවන්. නමුත් නිවාඩු නිකේතනවල නම් සමහර සංචාරක ස්ථානවල ලොකු ස්ථානවල තියෙනවා. ඇමරිකානු ඩොලර් තමයි ඒ වගේ ගණදෙනු කරන්නේ. පාට මුදල් මාරු කරගන්න අවශ්‍ය වුණොත් එහෙම මාළේ තියෙනවා. මාළ සිටි එකේ තියෙනවා. ඔයාලට මුදල් මාරු කරන්න පුළුවන් මාරු කරන ස්ථාන තියෙනවා. ඒ වගේම ගුවන් තොටුපළෙන් ඔයාලට මුදල් මාරු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ මාරු කරන හැම අවස්ථාවකම විනිමය අනුපාතය ඔයාලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් බැංකු රේට් එක නම් යන්නේ බැංකුවෙන් මාරු කරනවා නම් අපිට මේ ගෙවන්නේ මාලේ රුපියල් වලින් ඩොලර් එකක් මාලේ රුපියල් වලින් 15.35ක් 40ක් වගේ තමයි බැංකු රේට් එකෙන් ගෙවන්නේ. අපි පිටින් බ්ලැක් මාකට් එකෙන් මාරු කරනවා නම් 19ට 18යි 80ට 90ට වගේ මාරු කරගන්න පුළුවන්. ඉතින් මම අද ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට මාලදිවයිනේ භාවිතාන මුදල් ගැන කුඩා හෝ අවබෝධයක් එන්න ඇති. ඉතින් ඒ ගැන වීඩියෝ එක බලපු සියලු දෙනාටම මම ස්තුති කරනවා. සියලු දෙනාම ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ස්තුතියි.